bang. අපි අද යනවා තවත් ලස්සන ටුවර් එකක්. අපි යන්නේ අද ගාට්මෝර ඇල්ල බලන්න. අපි මේ යන්නේ බලංගොඩ මාරතැන්න භගවන්තලාව නෝට් හරහා මස්කෙලියට. මේක මාරම ලස්සන පාරක්. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද කියලා. අපි දැන් බලංගොඩ ඉඳන් හරියටම කිලෝමීටර් 28ක් ආවා. එතෙන්දී හම්බ වෙනවා අපිට බලංගොඩ view point එක. මෙතෙන්ට බලංගොඩ මුළු ටවුමම පේනවා. මාර ලස්සනයි. මෙතන ඉඳන් ෆයිනස් කැලෑව මැදින් තමයි යන්න තියෙන්නේ. මගට යනකොට භගවන්තලා පොලිසිය චෙක් පොයින්ට් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ආදායම් බලපත්‍ර දුම් වාර්තා ලයිසන් අරන් යන්න. මෙතන අනිවාර්යෙන් හැමදේම හැම වාහනයක්ම චෙක් කරනවා. මේක තමයි අපිට හම්බ වෙන ලොකු ටවුමකට තියෙන්නේ. භගවන්තලාව ටවුන් එක. ඊළඟට හම්බ වෙන්නේ නෝට් ටවුන් එක. මේ නෝට් ටවුන් එක. අපි නෝට් ටවුන් එකේ ඉඳන් ටිකක් දුර යනකොට විශේෂ දර්ශනයක් දැක්කා. ඒ තමයි මේ තමිල් අයගේ බේල් උත්සවය. බේල් උත්සවය කියන්නේ මේ කටු ගහලා එල්ලන උත්සවේ. බානව පද්දන හැටි. පුරාම සෙනගක් හිටිය මෙතනින් බොහොම අමාරුවෙන් තමයි ගියේ අපි. අපි ගාට්මෝර යනකොට පාර දිගේටම මෙන්න මේ ජලාශය පේනවා. මේක මාවුස්සා කැලේ ජලාශය. ගාට්මෝ ඇල්ල, මරේ ඇල්ල, සේරම ඇල්ල වැටෙන්නේ මේකට තමයි. තව ඔය කඳු වලින් ඇලි ගොඩාක් වැටෙනවා. පාර දිගටම මේක පේනවා යනකොට. තේ කෑල්ලත් එක්ක. අවැල්ලක් පේනවා. අපි දැන් ඇල්ල කිට්ටුවටම ආවා. මේ බාන ලස්සනට පේන හැටි ඇල්ල. මේ ජලාශය දැන් මේ කාලේට වතුර අඩුයි. අපි ගියේ මැයි මාසෙනේ. පාර නම් ගොඩක් සවුත් වෙලා තියෙන ඇලි දෙකම වාශීලයකට තමයි යන්න පුළුවන්. එතන කැලලක් වැටෙනවා. ඔය පේන්නේ ඉතින් ගාට්මෝර ඇල්ල. අනිත් පැත්තෙන් පේන්නේ එක ලංකා ඇල්ල. මරේ ඇල්ල. ගාට්මෝර ඇලි දෙකම ඔය ජලාශයට තමයි වැටෙන්නේ. මෙතනට විතරයි බයිසිකලයකින් එන්න පුළුවන්. ඇලි දෙකක් කිව්වට හැලෙන්නේ ඇලි ගොඩක් හැලෙනවා. පයින් යන්න තියෙනවා. එතන තියෙනවා ගාට්මෝර ඇල්ල. ඉතින් වැටෙනවා මරේ ඇල්ල. තියෙනවද දන්නේ නැහැ. මෙන්න මෙතන ඇල්ලක් තියෙනවා. තියෙනවා ආයේ මේ මෙතන ඇල්ලක් තියෙනවා ආයේ මෙතන ඇල්ලක් තියෙනවා.
1 2 3 4 ඇලි 5ක් තියෙනවා කොහොම හරි. මේ වටේම කඳු වලින් ඇලි ටික වැටෙන්නේ මේකට තමයි. මෙතන ඉස්සල්ලා නම් ටිකට් කල්ලා දිනවා ටිකට් කවුන්ටරේ දිනවා දැන් නම් ගරා වැටිලා තියෙන්නේ කවුරුවත් නැහැ. හැබැයි ගයිඩ් කෙනෙක් නම් හිටියා. ඔන්න එයා අරන් යන්නත් පුළුවන්. මේක තමයි ගාට්මෝ ඇල්ල. අපි ඊළඟට ඔතන ඇල්ල උදුනටම යනවා. වහින කාලේ මේ සේරම යට වෙනවා. ඇලි දෙකම පේනවකෝ පල්ලෙහාට මෙතන පල්ලේ සිංහල ගෙවල් දෙකක් තියෙනවා. එතනින් පල්ලෙහාට ආවා. මම පල්ලෙහාට ගිහින් මේ ටික යන්න බෑ මේ රස්ස කාලේ යට වෙලා තියෙන්නේ. එයාට රුපියල් 200ක් දීලා තමයි ආවේ. නැත්තම් එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොරු කියලා සල්ලි ගන්නවා. මේ හරිය කැම්පින් කරලා තිනවා. මේ ටික සේරම යට වෙනවා. මේ තියෙන ඇලි දෙකම. දැන් පේනව නේද ඇලි දෙකම ලස්සනට. බලන්න ඇලි දෙක. දකුණු අත පැත්තේ ඇල්ල ඉන්නේ සිරිපාද පැත්තේ. අපි දැන් එන්නේ අපර් ගාට්මෝ වල. අපි එතනින් උඩ පාරේ ඇවිල්ලා මෙන්න මෙතන බයිසිකලේ දාලා මෙතන බයිසිකලේ දාන්න රුපියල් 100ක් ගන්නවා. මෙන්න මේක පාරක පල්ලෙහාට එන්න ඕනේ. මේක තමයි ගාට්මෝ ඇල්ලට යන වතුර පාර. පල්ලෙහාට ගිහින් බලමු. ඔන්න අපි ආවා ගාට්මෝ ඇල්ලේ උඩට. මෙතනට අපර් ගාට්මෝ කියලා කියනවා. මේ හරිය තියෙන්නේ මේ කඩ ටිකක් මේ. ප්ලේන්ටි රොටි තියෙනවා. කඩ 3-4ක්ම තියෙනවා. තව ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නත් පුළුවන් 2500ක් ගන්නවා. තියෙන කඩ ටික
බලන්න උඩට පේන view එක. එන්න බලන්න. අස්සන. යනවා මෙතන අයින්ට යන්න එපා බලාගෙන. මෙතන පල්ලට බහින්නත් මං හිතන්නේ සල්ලි ගන්නවද? මොකද අපි බැස්සේ නෑ. මේන්නේ අපි ආපු සෙට් එක. ඉන්න බලන්න view එක. garden. තව ලංකාවේ කොච්චර ඇද්ද මේ වගේ තැන් අපිත් එක්ක මේ වගේ තැන් බලන්න යන්න ආස නම් කමෙන්ට් එකක් දාන්න. කට්ටේ ගවුනේ ඉද්දෙක් ඉයල් කිව්වා